රටේ සෑම දිශාවකටම පිටත් යන දුම්රිය ගමනාරම්භ කරන කොළඹ කොටුව දුම්රිය ස්ථානය මගේ ජනතාවගෙන් පිරී ගිය බොහොම කාර්යබහුල ස්ථානයක්. දිවා රාත්‍රී වෙනසක් නොමැතිව ක්‍රියාත්මක මේ ස්ථානය පිළිබඳව අප දැනගත යුතු තොරතුරු බොහොමයක් තිබෙනවා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ දුම්රිය ගමනකදී විශේෂ මැදිරිය. ඒ කියන්නේ නිදන මැදිරි, නැරඹුම් මැදිරි විතරක්ම නෙමෙයි, කලින් වෙන් කරවා ගැනීම සිදු කරන්නත් මේ ස්ථානේ. අයිබෝන් මහත්මයා. අයිබෝන්. මහත්මයා කොහොමද මෙතනින් ආසන වෙන් කරවා ගන්නේ? මෙම කාර්යාලයෙන් දුරගමන් සේවා සඳහා නිදන ආසන නිදන මැදිරි වෙන් කිරීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් ලෙස තිරුකුණාමලය, මඩකලපුව, බදුල්ල, මහනුවර යන දුරගමන් සේවා සඳහා ආසන වෙන් කිරීමේ කටයුතු මෙම කාර්යාලයෙන් කරනවා. උඩරට මැණිකේ දුම්රියේ තියෙන නැරඹුම් මැදිරිය ආසනයක් වෙන් කරගන්නේ කොහොමද? උඩරට මැණිකේ දුම්රියත් ඔබට ආසනයක් වෙන් කරගන්න පුළුවන්. නැරඹුම් මැදිරියේ ඒ සඳහා දින 10කට පෙර තමයි අපි ආසන වෙන් කිරීමේ කටයුතු පටන් ගන්නේ. බොහොම ස්තුතියි මහත්මයා. දැන්ට උඩරට මැණිකේ දුම්රිය මං හිතන්නේ වේදිකාවට ඇවිල්ලා නවත්තනවා. යමු නේද? බලන්න. අපි මේ යන්න සූදානම් වෙන ගමන හරි සුන්දරයි. හැබැයි මේ ගමන තවත් සුන්දර කරන්නේ උඩරට මැණිකේ දුම්රියේ තියෙන නැරඹුම් මැදිරිය. ඉතින් නැරඹුම් මැදිරිය දැක්කේ නැත්තම් වැඩක් නැහැ. ආයෙත් මහත්මයා. උඩරට මැණිකේ පිටත් වෙන ළඟයි නේද? පිටත් වෙන දවස්වල වෙලා. කියන්නකෝ බලන්න මේ උඩරට මැණිකේ ගැන අපිට තව විස්තර ටිකක්. උඩරට මැණිකේ දුම්රිය අත් වශයෙන් මේ නම වැටුනේ 1956 දී. ඊට කලින් උඩරට දුම්රිය හැටියට විතරයි සඳහන් වුණේ. මෙම දුම්රිය උඩරට මාර්ගයේ කිලෝමීටර් 291ක් බදුල්ල දක්වා ගමන් කරනවා. මේ නැරඹුම් මැදිරියේ තියෙන විශේෂත්වය. නැරඹුම් මැදිරියේ විශේෂත්වය මේක අවසාන පෙට්ටිය මීට පස්සේ මොනවත් මැදිරි නැහැ. මේක යනකොට අපි ලස්සන අපේ රටේ ලස්සන තැන් බලා ගන්න පුළුවන්. බලාගෙන අපි ඉදිරිපස තව චුට්ටක් හොදට බලාගත්තා නම් හොඳයි. මේ මැදිරිය මගින් 44 දෙනෙකුට ගමන් කරන්න පුළුවන්. ඒ මගින් 44 දෙනාටම ආසන පාවිච්චිකම් තියෙනවා. බදුල්ලට ගමන් ගාස්තු වන්නේ රුපියල් 850යි. බදුල්ල දක්වා ගමනට පැය 9:00කට පමණ කාලයක් ගත වෙනවා. වේගයෙන් මොන වගේද පවත්වගෙන යන්නේ? උඩරට මාර්ගයේ හුඟක් කඳු පල්ලම් තියෙන නිසා වේගය සීමා සහිතයි. උපරිම වේගය පැයට කිලෝමීටර් 40කට තමයි උඩරට මාර්ගයේ ගමන් කරන්න පුළුවන්. තුන්වන වේදිකාවෙත් මේ උඩරට මැණිකේ සේගකාමී දුම්රිය පෙරවරු 9:30ට බදුල්ල බලාපිට එම දුම්රිය නවත්තන්නේ රාගම, පේයන්ගොඩ, පොල්ගහපිට, රඹුක්කල, කටුකන්නා, ගම්පොළ, නාවලපිටිය, හැටන් සිට බදුල්ල දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වන ඇත. කොහොම සුන්දර ගමනක් පිටත් වෙන්න යන්නේ. කොහොමද මේ ගමන? මොන වගේද? සුන්දරයි. උඩරට මැණිකේ සිය වේගය ගනිමින් මේ සූදානම් වෙන්නේ Tamanගේ ගමන ආරම්භ කරන්නයි. උඩරට මැණිකේ මෙලෙස ගමන ආරම්භ කළත් අපිට නම් මේ දුම්රියට ගොඩවන්නට සිද්ධ වන්නේ වරින් වරයි. මන්ද අපට මේ ගමන අතරමඟ ඇති ස්ථාන ගැන ඔබට තොරතුරු සපයන්නට ඇති නිසා. අඩි 6000කටත් වඩා වැඩි උසකට රමණීය භූමි භාගයකට පිටත් යන උඩරට මැණිකේගේ උත්පත්තිය පිළිබඳව දැන ගැනීමත් මේ ගමනේදී බොහොම වැදගත්. එදා ඉංග්‍රීසි පාලන සමයේදී උඩරට ප්‍රදේශවල වගා වූ කෝපි අස්වැන්න කොළඹට රැගෙන ඒමට කාර්යක්ෂම ප්‍රවාහන සේවයක් ඉල්ලා වැවිලිකරුවන් කළ උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් හැටියටයි අපේ රටට දුම්රිය සේවාව ලැබුණේ. එතැන් පටන් ක්‍රමයෙන් විකාශනය වූ දුම්රිය සේවාව 1956 වර්ෂයේදී තවත් සුවිශේෂී කඩඉමක් සඳහන් කළා. ඒ 1956 අගෝස්තු මාසයේ 23 වෙනිදා දුම්රිය 3ක් කොළඹ කොටුවෙන් ගමන ආරම්භ කර ගමනාන්ත 3ක් වෙත සිය මෙහෙවර දියත් කරනු ලැබීම. උතුරු දිග යාපනය වෙත යාල්දේවී දුම්රියත්, දකුණු දිග මාතර වෙත යන රුහුණු කුමාරී සහ කඳුකරේ බදුල්ල වෙත දිවෙන උඩරට මැණිකේ නම් දුම්රිය සහෝදරයන් තිදෙනා එදා සිය සේවාව ආරම්භ කරනු ලැබුවා. කොළඹ කොටුවේ ඉඳලා මරදාන දෙසට දුම්රියෙන් යන ඕනෑම කෙනෙකුට පේන ආගමික ගොඩනැගිල්ලක් තමයි අපිට මේ පේන්නේ. ඒ තමයි කප්පිතාවත්ත හින්දු කෝවිල. අපි එතනටත් ගිහිල්ලයි අපේ ගමන ඉදිරියට යන්නේ.
අපි දුම්රිය මග දිගේ මද දුරක් ගිහින් විජේවර්ධන මාවතට පිවිසිලා ඒ ඔස්සේ වැටුණු පාර දිගේ ඓතිහාසික කප්පිත්තාවත්ත කෝවිලට ළඟා වුණා. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ කප්පිත්තාවත්ත ශ්‍රී කෛලාසනාථ ස්වාමි දේවස්ථානයේට. ඉතින් මේ දේවස්ථානය ශිව දෙවියන් වෙනුවෙන් කැපවුණු දේවස්ථානයක්. ඔබට ඇහෙනවා ඇති පසුබිමින් නාදස්වරම් හඬ. ඒ කියන්නේ සුපුරුදු විදියට පවත්වන පූජාව මේ වෙලාවේදී පැවැත්වෙනවා. යමු අපිත් එක්ක පූජාවට සහභාගී වෙන්න. සෑම හින්දු කෝවිලකම හින්දු බැතිමතුන් ශිව දෙවියන් නමදින අතරම ශිව ලිංගයටද පූජෝපහාර දක්වනවා. හින්දු බැතිමතුන් තමන්ගේ ආරක්ෂකයා ලෙස ශිව දෙවියන් සලකන අතරම ශිව දෙවියන් උදෙසා යාඥා කිරීමෙන් ප්‍රධාන වශයෙන් සෞභාග්‍ය හා ආරක්ෂාව අපේක්ෂා කරනවා. මේ කෝවිලේ විශේෂත්වය වන්නේ ශිව දෙවියන්ගේ මෙන්ම ගණ දෙවියන්ගේ පිළිරූ පිහිටා තිබීමයි. ලංකාවේ දුම්රිය සේවාව ආරම්භ කිරීමට අවශ්‍ය සියලු පිඹුරුපත් සකසා අවසන් වූ විගස මෙරට පාලනය කළ ඉංග්‍රීසි ජාතිකයන් තවත් සුවිශේෂී කටයුත්තකට මුලපිරුවේ මරදාන ප්‍රදේශයට මදක් නුදුරින් පිහිටි දෙමටගොඩ තෝරාගත් ලඳු කැලෑවක් හෙළිපෙහෙළි කරමිනුයි. අප මේ ගමන් කරන්නේ ඒ ඓතිහාසික භූමි භාගයටයි. උඩරට මැණිකේ ගමනේදී දුම්රිය ඉතිහාසය ගැන අපි ඔයාලට කියනවා කිව්වනේ. ඔව්. ඒ ඉතිහාසය ගැන කියනකොට මෙන්න මෙම ස්ථානය දුම්රිය සේවා ආරම්භයේ ඓතිහාසිකම ස්ථානයක්. ඉතින් ඔය තොරතුරු දැනගන්න අපි විජය සමරසිංහ මහත්මයාට ආරාධනා කළා අපිත් එක්ක කතා කරන්න එන්න කියලා. සමරසිංහ මහත්මයා ආයිබන්. ආයිබන්. කියන්නකෝ බලන්න මේ ස්ථානයේ තියෙන මේ ඓතිහාසික වැදගත්කම මොකක්ද කියලා. මේ ඉතාමත්ම වැදගත් ස්ථානයක් දුම්රිය ඉතිහාසය කියලා බලනකොට මේක මෙතන තමයි ඉංග්‍රීසි ජාතික ආණ්ඩුකාරවරයා හෙන්රි වෝඩ් මැතිතුමා අතින් මංගල පස්පිඩැල්ලක කිරීමේ මේ ස්ථානයේදී එතුමා විතරක් නෙවෙයි යුරෝපා ජාතිකයන් ඉංග්‍රීසි ජාතීන් සහ ප්‍රභූ පෙළැන්තියේ විශාල පිරිසක් මාලිගා කණ්ඩේ ඉඳලා අස්සකරත්ත 400ක්කින් පමණ මෙම ප්‍රභූ පිරිස් ඇතුළු පිරිස් පැමිණියයි කියලා සටහන් වෙලා තියෙනවා. දුම්රිය ඉතිහාසයේ මංගලම පියවර වන්නේත් මෙම ස්ථානය. මේ නිසා තමයි මෙය ඉතාමත්ම ඓතිහාසික ස්ථානයක් කියලා අපිට හඳුනා දෙන්නට පුළුවන් වන්නේ. මංගල පස්පෙඩැල්ල කැපීමෙන් එසේ ආරම්භ වූ ලංකාවේ දුම්රිය සේවයේ ප්‍රථම අදියර කොළඹ සිට සැතපුම් 36ක් දුරින් වූ අඹේපුස්ස දක්වා ක්‍රියාත්මක වුණා. මේ ඉදිකිරීම් කාර්යයේ ආරම්භක කොන්ත්‍රාත්කරුවා වූයේ W.F. ෆේවිල් මහතායි. ප්‍රථම අදියරේ ඉදිකිරීම් නිමා වෙද්දී වර්ෂ 1864 ජනවාරි මාසයේදී ලංකාවට රැගෙන ප්‍රථම ලොකොමොටිව් දුම්රිය එන්ජිම කොළඹ වරායට සේන්දු වුණා. අනතුරුව 1865 ඔක්තෝබර් 2 වෙනිදා පෙරවරු 7ට කොළඹ සිට අඹේපුස්ස දක්වා මගීන් රැගත් දුම්රියක් ධාවනය වෙමින් ලංකා දුම්රිය ඉතිහාසයේ ප්‍රථම දුම්රිය ධාවනය වීමේ අමරණීය මොහොත සටහන් කළා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ ඊටම වැදගත් ස්ථානයකට. රනින් ෂෙඩ් දෙමටගොඩ. ඒ කියන්නේ ලංකාවේ පැරණිතම දුම්රිය නඩත්තු කරන ස්ථානය. ඓතිහාසික වශයෙන් උත් බොහොම වැදගත් දේවල් හොඟක් තියෙනවා කියලා පේනවා. ඉතින් ප්‍රධාන ෆෝමන්වරයා මුණ ගැහිලා ඒ තොරතුරු දැන කියා ගමු. යමු ගයන්. අයිබන් පොන්සේක මහත්තයා. මේ ඓතිහාසික කරුණු ගොඩක් පේන්න නම් තියෙනවා. කියන්නකෝ බලන්න මෙතන තියෙන පැරණිම දුම්රිය එන්ජින් එක මොකක්ද කියලා. ඇත්ත වශයෙන්ම ශාමීන් මේ ධාවනාගාරය මුලින්ම දුම්රිය සේවයේ හදපු ධාවනාගාරය. ඒ කියන්නේ 1908 තමයි මේ ධාවනාගාරය හැදුවේ මේ වාෂ්ප එන්ජින් මෙතනට ස්ථාපිත කරන්න. ඒ වෙලාවේ වාෂ්ප එන්ජින් 50ක් පමණ ගෙනත් තමයි මේ ධාවනාගාරය ආරම්භ වෙලා තියෙන්නේ.
මේ ධාවනාගාරයේ දුම්රියක් වැඩ කරගෙන හැම එන්ජිමක්ම එනවා ධාවනාගාරයට. ඇවිල්ලා ඉවරලා ඒ අවශ්‍ය නඩත්තු කටයුතු කරගෙන නැවත ඊළඟ දුම්රියට පිටත් කිරීම තමයි මෙතන වෙන්නේ. මේ එන්ජිම 1935-40 වගේ වකවානුවේ ලංකාවේ දුම්රිය සේවයට එක් කරපු එන්ජිමක්. ඒ එන්ජිමට යොදලා තියෙනවා අපේ යටත් විජිත බ්‍රිතාන්‍ය යුගයේ හිටපු අග්‍රාණ්ඩුකාරයෙකුගේ නමක් සර් තෝමස් මේට්ලන් කියලා. එතකොට ෆොන්සේකා මහත්මයා දැන් අපි පුංචි කාලේ කියනවා අඟුරු කෝච්චි, වාෂ්ප කෝච්චි, එතකොට ඔය වගේ විවිධ නම් වලින් කියනවා. මේ ඔක්කොම එකක්ද නැත්නම් කීපයක්ද? ඇත්තෙන්ම මේකේ පුංචි කාලේ මේක හඳුන්වන්නේ අර මේක දකින්න ඇහැට දකින්න හැටියට තමයි. ඇත්තෙන්ම මේකේ තියෙන එකම දුම්රිය එන්ජිම තමයි. මේ එන්ජිම ක්‍රියා කරන්නේ වතුරයි අඟුරුයි භාවිතා කරලා. ඇත්තටම මේ අඟුරු පාවිච්චි කරන්නේ මේ වතුර නටවන්න. ලිපට දාලා අඟුරු ගහලා අඟුරු රත් වෙනකොට තමයි වතුර නටලා ඒන වාෂ්ප තමයි මේවට පාවිච්චි කරන්නේ. මේකේ තියෙන පිස්ටන් මේවෙන් තමයි මේ බලය මේ රෝද වලට දෙන්නේ. මේ සිලින්ඩර් වලින් තමයි මේ බලය මේ රෝද වලට දෙන්නේ. මෙතන පුවරුවක් සවි කරලා තියෙනවා වයිස්රොයි ස්පෙෂල් කියලා. මොකක්ද ඒ? ඇත්තම සාමයෙන් මේ වයිස්රොයි ස්පෙෂල් කියලා හයි කරලා තියෙන්නේ මේ ස්ටීම් එන්ජින් අපි දුම්රිය ධාවනයේ මගේ දුම්රිය වලින් අයින් කරාම මේ දුම්රිය එන්ජින් කීපයක් අපි සකස් කරලා තියෙනවා. ධාවන තත්ත්වයේ තිබිච්ච ඒවාම සංචාරක කර්මාන්තය. ඒ කියන්නේ මේ පිටරටින් එන විදේශීය සංචාරකයෝ හරි කැමති මේ වාෂ්ප දුම්රිය එන්ජිමක් භාවිතා කරන දුම්රියක ගමන් කරන්න. විශේෂයෙන් අපේ උඩට මාර්ගයේ මේකේ මේ ගමන් කිරීම ඒගොල්ලෝ ලොකු සන්තෝෂයක් පිනවන වැඩක්. මේ එන්ජින් එක කොයි කාලෙද ලංකාවට ගෙනාවේ? මේ එන්ජිම ගෙනාවේ 1935-37 වගේ වර්ෂවල තමයි මේ එන්ජිම ලංකාවට ගෙනත් තියෙන්නේ. එදා ඉඳන් මේ එන්ජිම ධාවනයේ යෙදවලා තිබුණේ 1978-79 වගේ වෙනකම්. ඊට පස්සේ ක්‍රමයෙන් ධාවනයෙන් ඉවත් වුණාට මේ එන්ජිම අපි නඩත්තු කටයුතු පවත්වාගෙන ගිහිල්ලා දැනටත් ධාවන මට්ටමේ තියෙන එන්ජිමක්. එතකොට ෆොන්සේකා මහත්මයා අරකට වාෂ්ප එන්ජින් එකක්ද? ඔව් ඒකත් වාෂ්ප එන්ජිමක් තමයි. නමුත් ඒ එන්ජිම මීට පස්සේ ලංකාවට ගෙනාවු එන්ජිමක්. ඒ කියන්නේ මොන අවුරුද්ද විතරද? ඒක 1942-45 විතර. ශාමීන් ඉතින් මේ ඉතිහාසය ගැන විතරක්ම නෙමෙයි මේ දුම්රිය සුන්දරත්වය පිළිබඳවත් අපි උඩරටමැණිකේ චාරිකාවෙන් කතා කළ යුතුම වෙනවා. ඉතින් මේ දුම්රියේ තියෙන අපූර්වත්වය නිසා තමයි මේ දුම්රිය අපේ අතීතයේ ඉඳලම සිනමාවට සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ වගේ එන්ජින් එකක් අපි කොහොමද ධාවනය වුණේ? ඒ වගේම මේ දුම්රියේ තියෙන අපූර්වත්වය පිළිබඳ කතා කරපු අපූර්ව ගීතයක් තමයි අපි දැන් මේ ඔයාලට ඉදිරිපත් කරන්නේ. ක්ලබ් එකක ඩාන්ස් කරනවා. අම්මේ ටීචර් මට ඩාන්ස් එකක් ඉගෙනුවා පෙන්නන්නද? ඩාලින් දැක්කද? ලස්සන තාලෙට තිස්සෙම ගැස්සෙන යන විට ගමන අගේ ලිස්සන පිල්ල කරගෙන රෝදේ දුටුවම පුදුම නැගේ දුටුවම පුදුම නැගේ
මැණිකෙල බල බල නුවරට යන කල සුන්දර සිහිනම වේ තේවතු පොල් වතු ඇතින් කඳු පෙළ සැනසිලි සිසිලගෙන සැනසිලි සිසිලගෙන අස්සන තාලෙට පිස්සෙම ගැස්සෙන යන විට ගමන අගේ ලිස්සන පිල්ල කරගෙන රෝදේ පුදුම පුදුම නැගේ පුදුම පුදුම නැගේ දුරට දකුණට යන එන හැම විට සිරි දෙව්දු හමුවේ පෙම්චිත් හමුවන තොරතුරු කියවෙන දිව යන තිප්පල වේ දිව යන තිප්පල වේ අස්සන තාලෙට තිස්සෙම ගැස්සෙන යන විට ගමන අගේ ලිස්සන පිල්ල කරගෙන රෝදේ පුදුම පුදුම නැගේ පුදුම පුදුම නැගේ උඩරට මැණිකෙට පටකුඩ දෙක දෙක අරගෙන ගිය ගමනයි රජවරු මැතිවරු මංගල නැකතට කැඳවා ගිය ගමනයි කැඳවා ගිය ගමනයි අස්සන තාලෙට තිස්සෙම ගැස්සෙන යම විට ගමන අගේ ලිස්සන පිල්ල කරගෙන රෝදේ නතුවම පුදුම නැගේ නතුවම පුදුම නැගේ කොහොමද මේකට ගල් අඟුරු යොදාගත්තේ? ඇත්තම ගාන්ත මේකට ගල් අඟුරු යොදන්නේ අපි මේකට තමයි. ඕමින මම පෙන්වන්නවට. මේකට අපි ගල් අඟුරු මේ එන්ජිමේ මේ උඩ කොටසට මෙතනට පුරවනවා අපි ගල් අඟුරු. මේ උඩ කෑල්ල ගල් අඟුරු මේකේ යටට තියෙන්නේ වතුර. මේ ගල් අඟුරු වතුර මෙතන ස්ටොක් කරන් තමයි මේ කෝච්චිය යනකොට මෙතනින් තමයි ගහලා අඟුරු අරගෙන මේ ලිපට දානවා. මේ ලිපට දානකොට මේ ලිප පත් මේ තියෙන ගල් අඟුරුද? ඔව් මේ තින්නේ. මේක තමයි ගල් අඟුරු කියලා අපි යොදවන්නේ. මේ ගල් අඟුරු ඇතුළට දාලා ඊට පස්සේ මේක ඇතුලේ මේ පත් වෙලා එන මේකේ ස්ට්‍රීම් එකේම මේකට බ්ලෝවර් එක වගේ වැඩ කරන හුලක්. ඊට පස්සේ ඒක ඇවිලෙනවා. ඇවිලෙනවා මේක අරගෙන ඉන්න බෑ. මේක වහලාගෙන යනවා. මේ හැන්ඩල් එක තමයි මේ දුම්රිය ධාවනයේදී වේගය පාලනය කරන්නේ. මේක මේ ට්‍රොටල් එක යහට මෙහාට කරලා තමයි මේක මෙහෙම බුරුල් කරලා මෙතනින් මේක මෙහෙම උඩ පහළ කරන්න පුළුවන්. ඒතකොට මේ දුම්රියේ වේගය වැඩි වෙනවා අඩු වෙනවා. ඒකම මේ තියෙන වාෂ්ප පීඩනය රීදුරාට දැනගන්න තියෙන මේ මීටරේ තමයි. මේකේ තමයි බ්‍රේක් ප්‍රෙෂර් එක. දුම්රිය එන්ජිම නතර කරන තියෙන බ්‍රේක් තිරිංග බලය සටහන් වෙන්නේ මේකෙන්. මේ රෝදෙන් තමයි මේ ලිවර් එකෙන් මේක බුරුල් කරලා මේ රෝදේ ඉස්සරහට කරකවම මේක ඉස්සරහට යනවා. පස්සට කරකවම මේක පස්සට යනවා. මේකෙන් තමයි දුම්රියේ දිශාව වෙනස් කරගන්නේ රීදුරා. පොන්සේක මහත්මයා මීට වඩා පොඩි දුම්රියක් අපිට දකින්න තිබුණා නේද? ඔව් මේ ලංකාවේ දුම්රිය සේවයේ දුම්රිය දාසී දුම්රිය මාර්ග දෙකක් තිබුණා. එකක් පුළුල් මාර්ගය අනිත් එක පටු මාර්ගය. ඒකත් මම යම් පෙන්නන්න. මේ දුම්රිය අංගනය තුළ සිදුවන්නේ නඩත්තු කටයුතු පමණක්ම නොවේ. දුම්රිය ඉතිහාසය හා සම්බන්ධ බොහෝ පැරණි දේවල් ගණනාවක්ම මෙහි සුරක්ෂිත කර තිබෙනවා. මේකත් වාෂ්ප එන්ජිමක් නේ? ඕගාන්ත මේකත් වාෂ්ප එන්ජිමක් තමයි. නමුත් මේක අරට වඩා පොඩි පුංචි එන්ජිමක්. නමුත් මේ දෙකේ වෙනස තමයි
මේ එන්ජිම ධාවනය කරන්නේ අපි පටු මාර්ගයක. මේ මාර්ගයේ නැරෝ ගේජ් කියලා කියනවා. මේක අඩි 2යි අඟල් 6යි. අරකට කියන්නේ පුළුල් මාර්ගය. එහෙම නැත්නම් බ්‍රෝඩ් ගේජ් කියලා. ඒක අඩි 5යි අඟල් 6ක් තියෙනවා ඒ මාර්ගයේ. පළල. ඉතින් මේක ඇත්තෙන්ම ධාවනය වුණේ ඕපනායක දක්වා තියෙන දුම්රිය මාර්ගයේ තමයි කොළඹ ඉඳන්. ඒකට කියන්නේ අපි මේ පුංචි කෝච්චි කියලා කියන්නේ මෙන්න මේ එන්ජින් ධාවනය වෙච්ච දුම්රියට තමයි. එතකොට ගයන්ත මේක මේ වාෂ්ප වලයෙන්ම දුවපු රේල් කාර් එකක්. ඇත්තෙන්ම මේකත් ධාවනය වුණේ මේ පටු මාර්ගයේම තමයි. මේක තමයි දැන් ලෝකේ ඉතුරුලා තියෙන එකම වාෂ්ප බලයෙන් ධාවනය වෙච්ච රේල් කාර් එක. ඒ කියන්නේ අපේ රටේ දායාදයක් නේ. ඔව් මේක ලුක්ෂාල දායාදයක්. මේක බලන්න මෙන්න විදේශිකයෝ අදටත් ඉන්නවා. ඒ වගේම මේක අදටත් ධාවන මට්ටමේ තියෙන මේ වාෂ්ප වලින් වැඩ කරන රේල් කාර් එකක්. රේල් කාර් දුම්රිය හා සසනද්දී සැප පහසුකමින් අනුවනව තිබුණා. ඒ නිසා මගින් ඊට වඩාත් ආකර්ශනීය වී සිටියා. වාෂ්ප එන්ජින් සහිත දුම්රියට වඩා රේල් කාර් පවිත්‍ර එවැගේම පීඩාකාරීත්වයෙන් තොරවීමත් ප්‍රසන්න පෙනුමක් තිබීමත් මගී ආකර්ෂණයට හේතු වී තිබුණා. කඩිනම් බවත් වේගවත් බවත් මේ ජනප්‍රියතාවයට තවත් හේතුවක් වුණා. බොහොම ස්තුතියි. ඉතින් අපි අද මෙහෙම සමුගත්තට උඩරට ගියාට පස්සේ අපි මේ දුම්රිය ඉතිහාසය පිළිබඳ මුල සිට අගට සවිස්තරාත්මක තොරතුරු ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නේද ශාමී? ඔව්. එහෙනම් උඩරට මැණිකෙත් එක්ක අද දවසට ගිහිල්ලා එන්න. තවත් සද්දිනකින් නැවත හමු වෙමු. එතෙක් ඔබට සුබ සතියක්. ලැසි ගමනේ උඩරට මැණිකේ කොහෙද යන්නේ උඩරට මැණිකේ හෙඩකාරයි කොපුල් තලය ඇගේ